ඉතින් චොකලට් චිප් එම ඔන්න කඩෙන් ගන්න හැම නෙමෙයි ආයි. දෙන්න යන්නේ සුපිරිම රෙසිපියක්. කොකොනට් ඔයිල් වලින් චොකලට් චිප්ස් හදාගන්න. ඉතින් බලමු සුපිරිම රෙසිපියක්. ඉතින් ඉස්සලාම පයිපින් බෑග් එක ෆ්‍රීසර් එකට දාගන්න. ඉතින් ඊට පස්සේ බලමු හදාගන්න විදිය. හරිම ලේසි. මේකට යන්නේ පොල් තෙල් මිලිලීටර් 60යි, කොකෝ පවුඩර් ග්‍රෑම් 50යි, හනි දිනා ඔයගලන්ට කැමති හනි එකක් ගන්න පුළුවන් මිලිලීටර් 30යි. ඉතින් වැනිලා එසස් තියෙන මිලිලීටර් 4යි. සෝල්ට් ජුණ්ඩක් දාගන්න අන්තිමට. ඉතින් පොල් තෙල් දෙකට දාගත්ත කොකෝ පවුඩර්, හනි එකක් දාගත්තා, වැනිලා එසස් චුට්ටක් දාගත්තා, ලුණු මෙන්න මෙහෙම ජුණ්ඩක් දාගන්න. මෙන්න මෙහෙම හොඳට මික්ස් වෙනකම් වික්ස් කරගන්නයි තියෙන්නේ. මේ තියෙන්නේ ෆ්‍රීස් කරපු පයිපින් බෑග් එක. ඊට පස්සේ මේකට ගන්න පුළුවන් සිල්ක් පෑඩ් එකක්, එහෙම නැත්නම් බේකින් පේපර් එකක්. දැන් තියෙන්නේ පයිප් කරගන්න. ඉතින් දැන් තියෙන්නේ ෆ්‍රීස් කරගන්න. ෆ්‍රීස් කරා සෙට් වෙච්ච ගමන් ගත්තා. ඉතින් චොකලට් චිප් රෙඩි. බලමු කොහොමද කියලා රිසල්ට් එක. ඔන්න චොකලට් චිප් නම් රෙඩි. බලමු කොහොමද කියලා. ඉතින් මේක හදාගත්තට පස්සේ ඔයගොල්ලන්ට චිල්ලර් එක දාලා තියාගන්න පුළුවන්. ඉතින් ටේස්ට් එක අනුව ඔයගොල්ලෝ කොකෝ පවුඩර් එක තීරණය කරන්න. ඔයගොල්ලන්ට මිල්ක් ටේස්ට් එක ඕන නම් ලයිට් කලර් කොකෝ පවුඩර් එකක් ගන්න. ඉතින් ඩාර්ක් චොකලට් ඕන නම් මෙන්න මං ගත්තා වගේ ඩාර්ක් චොකලට් පවුඩර් එකක් ගන්න. සෝරි ඩාර්ක් කොකෝ පවුඩර් එකක් ගන්න. ඉතින් ටේස්ට් එක බලමු. amazing. සුපිරි. ඉතින් ආයේ කඩේ යන්න එපා. ඔන්න චොකලට් චිප්ස් ගන්න. ගෙදරම හදාගන්න. සුපිරි. Super. Let's try. Cheers. Wow, very nice. Mamma mia. Super.